තියෙන්නේ ආර්ථික ප්‍රශ්න. මේ මිනිස්සුන්ට එහෙම මොකද්ද තියෙන්නේ මේකට ෂෙයා ගැටලුව? ලින්ක් එක ගැටලු තියෙන්නේ. ඒ ගැටලු වලට මනෝවෛද්‍යවරයෙක් ඉන්න හොඳ නැද්ද? ඒකට ලංකාවේ ගෑනු නැති වෙන්න ඕනේ. ඒකනේ සෙට් කරගෙන ඉන්න එකපාරනේ. ඕ කෑ ගහන්න. අන්න අරු තාප්පේ තුල ඒව ගැන කල්පනා කරා. මං ගැන කල්පනා කරන්නේ. අනිත් එක නම් ගියා. අනිත් එක දාන්න ගියා. ඒ ඉසුරයි. දැන් මේක පෙන්නන්න බබලා. අප්පඩ. පැක් කරන්න මේකට මම කියන නම. ආ. මුගේ කියන කංගා කැලියාවක් ආගේ ඔය ඔෂියද ඔයද කායිනාද ඕ තමයි බල්ලු එක ගෑව මතක තියාගන්න හඬත් එක තියෙන්නේ ආකාරයක් කරන චිත්තයන්තරක් එක මම කෙල්ල සල්ලි වලට කියන්නේ පොල්ට් එක අඩි කරලා ගන්න කවුදන්නේ මගේ සල්ලි වලට කියන කෙල්ල පෙන්නම ආඩි වීඩියෝ කරනවා හරි හැබැයි ලස්සන කෙල්ලෙක් පෙන්නනකොට පිරියන්නේ බෑන්ඩ් එක ගන්න ඕනේ බෑන්ඩ් එක ඕනේ හැනේ මම පරාජ් වාංගා වෙලිගා මාදරේ දොරින් තමයි දාන්නේ ඔක්කොම නැගිටියක් මූණ දැකලා නැද්ද මොකද මූණ දාන්නේ හරි මොන්නේ මොකනේ මම කස්ටෝකේ මම වීඩියෝ නැහැ මද ඔය වීඩියෝ නැහැ මොනවා අර වීඩියෝ එක තරදවලේ පිටෝකේ නේද මම ඒවන්ද මූයේ හමාර මාතර දාපේ කොහෙද දකින්නේ කොහෙද යාලා අප බදීගම කරුන්නේ ඔව් අපි බලන්න මෙතනින් හොද අපි ගියා එහෙනම් අපි ගියා කටා බායි හොල්ද කියලා අරු යන්නේ කොලා යන්නේ ඕක එහෙනම් කොල්ලෝ අපි ගියා එහෙනම් කොල්ලෝ අපි ගියා කරණයි ඒවා අපි ගියා හොඳ ආ පොඩ්ඩක් මෙලක් තියෙනවා වීඩියෝ කරන්න පුළුවන් මෙයා ගේට්ටු වැහුවට මචං ඒක අපි ඒක යන්නේ නැහැ නේ කැම්ප් එක. අද රට යන්න හදා. දැන් ප්ලේන් එක නෑ ගොඩ. හෙලිකොප්ටර් එක නෑ අපි තුන්දෙනා ගන්න. සිරාවට? ඔව්. දැන් ඒකට යන්න අපි. පොඩි අවුලක් හෙලිකොප්ටරේ පෙත්ත කරගෙන නැතුළු බා. කරගන්නේ. මම දැන් ටතුට ගෙන්න යන්න. හරියගේ. ඔව් හරියගේ. හරි මුදාරයි. යන්කෝ අවුවයි. මොකෝ කියන්නේ කුරුම්බියා බොමුද මචං? කුරුම්බ බෑ මේ පොල් තියෙන්නේ. කුරුම්බියා බොුනේ බා. බොනවේ? ආන මෙන්න මේක අර වීඩියෝ කරපන් මම පාර වැදේ බබා වාහනේ කොහෙද මම පාර වැද වාහනේ නේ ගියා පාර අයිනේ වාහනේ අපි යන්නේ පාරේ මොකෝ ඒක වීඩියෝ ගත්තා අද අපි යන්නේ කණක් කියන රහසක් ඒක කොහෙද යන්නේ මම දන්නේ අවුව යනවා අද අපි රට යන්නේ අද අපි රට යන්න හදන්නේ වීසා ඕනේ නැහැ අපිට දැන් ෆ්ලයිට් එක නෙමෙයිකෝ දැන් අපි ඉන්නේ කොහෙද කොග්ගල යා කොග්ගලක මේ මොකද මොකක්ද කියන්නේ මට මතක නැහැ ඒ මේකට මොකක්ද කියන්නේ ප්ලේන් නවත්තන්න දැනනේ ගුවන් තොටුපොළ තින්නේ දැන් ගාවේ තියෙන ලස්සන ගුවන් තොටුපොළ මාර්ග පහක් එකට තියෙන තැන මාර්ග පහක් ඊට පරිදි අයි හයක් තියෙනවා අයි අහසෙත් මාර්ගයක් තියෙනවා ඒක තමයි අපෝ මෙතන තියෙන්නේ බිම තියෙනක පොඩ්ඩයි ඒකත් එක තමයි උඩ එකත් හරිය ඒකත් අදාළ නේද
මෙතන ඓතිහාසික ප්‍රදේශයක් තමයි මේක කියන්නේ. එතකොට මේක පාරක් නෙවෙයිද? මේක යන්නේ යකෝ මේක යන්නේ. මේක කියොත් එම කොහේ ආවිද? දන්නේ නැහැ. උසියට උදේ පාන්දර 5 ඉඳන් අද ටැක්ස් කරලා තියෙන්නේ. මල කරලා තියෙන්නේ කොම්. ඉතින් බ්‍රෝකර් වැඩ හරිද? ආන මොකක්ද ඒකට කියන්නේ? බ්‍රෝකර් බස් එකක් විකුණන්න ගිහලා පාන්දර 5ට කෙනෙක් ඇවිල්ලා ඔෂිය දැන් ඔෂිය මේ පෞද්ගලික දේවල් ඇදලා ගන්න එපා. ඒක මේ පාර මගේ බිස්නස් එකට හානියක් වෙන ඔබ කරන්න හදන්නේ. මගේ මොන ගන්නට පස්සේ දැන් ඔෂිය බස් ඔෆිෂියල් නෙමෙයි හොඳේ. ඔසිය බස් බ්‍රෝකර් මචං. ඔෂිය බස් බ්‍රෝකර් දැන්. බල්ලෝ. මගේ මූණ. මගේ මූණ දාන්න නම් එපා ඔය වගේ දේවල්. දැන් අපි දානවා ඔෂිය බස් බ්‍රෝකර් දානකොට බ්‍රෝකර් පරණයි. TikTok account එක නම වෙනස් කරලා. අපි දාමු ඔෂිය බස් ඩීලර්ස් කියලා. ඩීලර්ස් කියලා බස් බ්‍රෝකර් කියලා. මේ ඉන්නේ. බස් එක විකුණන්න ගන්නේ. කීයකට දෙන්නේ? මගේ බස් එකේ තියෙන. ඔබේ බස් එකනේ. ඉක්ුණන්නේ නැහැ බයි ඉදිරියට තියාගන්න හදාගන්න. අයි දැන් මිනිස්සු කීය රස්තේ දුරා උදේ 4 ඉඳන් මේ උදේ කොහෙන්ද පාන්දර 5 ඉඳන් එකේ මාතරයක් ගෙන කුකුල අතේ දියන. මාතරට තෑ උට හොඳ කුකුලෙක් අතේ ඉතිලා මං යවුවේ. උන් කිව්ව සීන් එක. ඉමදුව මම හිතුවේ බං නාපන් සීන් එක. වතවලින් එක්සිට් කරන්න පුළුවන් එක මු පින්න දුවෙන් එක්සිට් කරමල එකන් ඇවිල්ලා කිලෝමීටර් 20 ගානක් ඉතින් ඌ ගිහිල්ලා කොට කල් මල්ලි මම්මි පින්න දුවේ ඉන්නේ කියලා. අයියෝ එයා එනම් පාස් කරන් ගිහලා ආයෙ අරන් එන්න. ඌ අයියා ආයෙක මොකද්ද? ඒවට ඕක දාන්න එපා කෑල් හොරේ පාර කොහෙන් හරි දැක්කොත් එහෙම විනාශයක් වෙන නඩුව. No God please no 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 එහෙනම් අද ලොග් එක කොහෙද අපි කොග්ගල ඒ කිව්වේ කොග්ගල කිව්වේ කොග්ගල තුලාතුඩුව කියලා ආරණ්‍යයකට අපි යන්නේ. එන මාරම ලස්සන view එකක් තියෙන ඔයගොල්ලොත් ඉන්න කොග්ගල යපු සම්දින් බැලලා තමයි ඉන්න ඕන අතුල් පාරක. අපි ඉස්සරහට යමු මාරම ලස්සනයි දූපතකට යන්න තියෙන ආරණ්‍ය සේනාසනයක් තියෙන්නේ. අපි ගිහින් බලමු මාරම ලස්සන view එකක් තියෙන්නේ කොග්ගල එනවනම් මඩොල්දු ගාවට එනවනම් මේ පන්සලටත් ඇවිල්ලා යන්නේ කියලා තමයි තියෙන ආරණ්‍යයකට පොයදාසකට වගේ නම් වඩාම හොඳයි. අපි ඉස්සරහට ගිහින් බලමු. එහෙනම් ඉතින් අපි යා අපි ආරණ්‍යද මේක උඹත් කතා කරාම ඉතින් මම විතර කතා කරන්නේ හප්ප එක බලාගෙන. ඉතින් මම දන්නේ නැහැ තැන ගැන තෝ දන්නේ තේ තෝ බබා මම ඔබලා සඳ ලංකාවේද? සඳරක් ගායිද? ඔබ සඳ ලංකාවේද? සද ලංකාවක් දන්නේ ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ. මූ දන්නේ
මෙතන මාර ලස්සන දූපතක තියෙන පරිසරයක්. මේ දූපතේ තියෙන මේ පරිසරය මේ ආරණ්‍ය සේනාසනේ විතරයි. කොග්ගල ඇත්තටම කිව්වොත් එක දවසකින් ඒ කියන්නේ භාගික ලොග්ගයක් ගන්න බෑ ඇත්තටම කොග්ගලට. අවුත් පැයක විතර ලොග්ගයක් ගන්න දෙන මාරම ලස්සනයි. ඒ කියන්නේ මඩවල මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරය තියෙනවා. ඊට පස්සේ තව මේ අපිට පන්සල් දෙක තුනක් තියෙනවා. තව දූපත් දෙක තුනක් තියෙනවා. ඒකට පස්සේ දවසක අපි ලොග්ගයකින් එන්නම්. අපි අද දැනට විතරක් තුලාඩු ආරණ්‍ය සේනාසනේ ලොග්ගයක් තමයි අපි අද කරන්නේ. දැන් අපේ කාල වේලාවක් තියෙන හින්දා අපි කාලෙකින් ලොග්ගයක් ආවෙත් නැති ඉඳලා දොසිය. කාලෙකින් අපි මාස දෙකකින් විතර දැන් ඉන්නේ. ඒ හින්දා තමයි අපි වැඩ රාජකාරියත් එක්ක ඉතින් පොඩ්ඩක් කාලේ පොඩ්ඩක් මැනේජ් කරගන්න ඔසියත් බිසි වුණා. සතිය කිහිපයක ප්ලෑන් කිරීමක් චන්නත් බිසි වුණා. මාත් බිසි වුණා. කොහොමද තාමත් අපි බිසි තමයි අවුරුදු වෙනකන් නැද්ද? කිහිපයක ප්ලෑන් එකක් මත තමයි එක දිනයක් අපි යොදාගෙන මේ ආවේ. ඔව්. අපි යමු කොහම ලබන සති තාලෝග්‍යයක් කරන සීක්‍රට් මායි ඔෂියා විතර ඒක දන්නේ. හරි උදාරයි. තව එක්කෙනෙක්ව සර්ප්‍රයිස් කරන්න යන දුර ඈතට. නිර ඇටක. චන්නට වැඩනේ නේ. ඒකේ යන්කෝ මම දන්නවා යන්කෝ මොකද්ද? ඔල යන්නකෝ. අපි වෙලියත් යන්නේ. මන් දන්න විලියත් කියලා අයිමට කිව්වා. මම ඌට කියන්නත් අදලා කිව්වෙත් නෑ. විශ්වාස ගන්න එපා මේ වරෙන්. ඒ චන්න බලනේ වනේ බං. ඒ චන්න බලන පොඩ්ඩක් ඉන්න. මම නම් 7 5කට විශ්වාස කරන්නේ. ඒ චන්න මේ අපි ඉන්න මචං මෙන්න මේ දූපතේ දැන් ඉන්නේ. අපි ඉන්නේ මචං දැන් දූපතක. හරිද? මේ දැක්ක දූපතේ ඉන්නේ. අපි දැන් එතන ඉන්නේ. අපි ආවේ කොතනින්ද? අපි ආවේ මචං කොපේනෝනේ නේ. යා මොන සයිඩ් එකද? අපි දැන් ඉන්නේ. දැන් අපි ඉන්නේ හරියටම මෙතන ඉන්නේ. අපි ආවේ බස් එකකින් බැස්සේ මෙතන ඉඳලා පෝස්ට් එක අපි බැස්සේ මචං මෙන්න මෙතෙන්ට අපි යන්න ඕන. මෙන්න මෙතෙන්ට යන්න ඕන අපි. සුවාක දුරක්ද කියන්නේ? වැඩි දුරක් නේ. වැඩි දුරක් නැහැ. දැන් යන්නේ ඉතින්. යා. ඒ ඔසිට නඩේ ගුරා. නඩේ ගුරා තින් උදාර. නෑ උදාර නෙවෙයි දැන් උදාර නේ. ඉංග්‍රීසි සාරිදු කුමාර. hello hi this group නඩේ ගුරා ලෝක හොරා. කස්තුරි මාමා. නඩේ ගුරා ලෝක හොරා. යනුවේක බීස්තියා. කවුද බං ඒ? කවුද නඩේ ගුරා කියන්නේ? අර තරුදු බස් කින්ඩම් එයාද? අන්න හරි. කවුද බං මේ? කවුද කියලා අපි දන්නේ අපිට තාරන්තියක් ආවා. අපි බලමු ඉස්සරහට කොහමද ඔය හෙලි වෙන්නේ කියලා. කවුද බං? හඬපට වීඩියෝ පට එළියට වැටෙනකොට තේරෙයි කට්ටියට. බලුවට කරන්න බයකෝ. මාව දකින්න කියන්නේ කරුමයක් තමයි එදා දවසට. හරිම සන්තෝෂයි. එන තනක් හිතා ගන්න බැරුව ඉන්නේ. පොළොසින්දර මට යන්න තියෙනවා හලෝ පවුල වෙලයි ගෙදර. ඒ ගෙදරින් හැන්දෙන් යනවා. ඔව් බං. අම්මයි තාත්තයි මගුලක් කතා කරලා 11 12 දවස් දෙකම බුකින් ගෙදරින්. කොහෙද මේ මෙහෙ හම්බන්තොටි.
මොනව කරන්නේද? ලොකුවට ගන්න බෑ. පාටියක් දෙනවා ඉතින්. එන ටික දවසක් වෙනවා කතා කරලා. සමු ගන්න ඔබට. ඔසියත් බඳින්න යන්නේ. අපි ඔසියත් බඳින්න යන්නේ. ඔයාට මොකද හිතෙන්නේ මංගේ? මොකෝ කියන්නේ දැන් ඕම හිටියා She'll ටික. say like, meet back in half an hour. හ්ම්. කොහොමද ඉතින් නිදිගමට කැන්දන් එන්නේ? මම දන්නවා මම තාරින්දු නිදිගම. මම කොහේ ගියත් ආයි කැන්දගෙන යන නිසා කායි පැලපදිච්ච එන්නේ නැහැ. මේ බෑනේ කම්පැනි මිනිස්සු දාලා යන්න බෑනේ. කෝස් එකත් කරන ගමන් ඉන්නේ මේ සෙන්සර් දෙනවා ආයි සවුන්ඩ් යනවා විවිධ ඉඳලා. මේ සෙට් වෙච්ච ඉඳ තමයි අපේ අම්මලා මේ වැඩේ කරලා තියෙන්නේ මට. දැන් ටිකක් කල් වෙනවා. නැහැ. මේ කතා කරලා. පේන්නේ නැති නිසා නෝනේ. සිය ෆෝන් එක නියම වෙයි පන්. කතා කරා තාම ගියේ නැහැ දැන් යන්නේ හිතන් ඉන්නේ. ඒ අපේ අම්මලගේ බල කිරීමට කතා කරා. අවුලක් නැහැ. කෙල්ල චාම්. ඒකි තාම ඔබගේ පිස්සු හොඳ නැද්ද කියලා මගේ. පිස්සිය බෙහෙත් තරංගත් හොඳ වෙන්නේ නැහැ මේවා. උට තාම මුදුක ගන්න බැරිනේ ඔසිදගේ කට. සරිදු කුමාර කියන නාමයේ තනිකඩ ජීවිතෙන් දැන් සමුගන්නවා. බලවරෙන් මං තාත්තා කෙනෙක් ඉච්චි දාට තරිදු කුමාර. අඩෝ තරිදු අයියේ. මම තාත්තා කෙනෙක් නේද කියාගෙන වරෙන් හොඳේ. දායක සභාවලින් ගෙවත් අරන් වරෙන් තෑගි බෝක සෙල්ලම් බඩු අරන් වරෙන් ඔක්කොම කෑ ගහපන් ගෙදර ගාන තරිදු අයියේ අපි හිතුවේ ඔයාලට මේක මොනවා කියලා. කෑ ගහපන් අයියෙන් අපේ ගෙදර ගාඩේ. අයියෙන් කෑ ගහපන් ගෙදර ගාඩේ. කවුද දැන් තරිදු? මමද මුද? දැන් නම් කොග්ගල ඉන්නේ. කොග්ගලට ආව ඉතින් දෙන්නෙක් එක්ක. මාසිනේ නේ. ඉන්නකද? හෙලෝ මේ ඔසිය බං ඉස්සෙල්ලා කතා කරේ. ඔසිය කතා කරේ බං. කයේකද? ආව ලොග් එකක් ගන්න බං අද. මේ අර ඔසියගේ එක සීන් එකේ සම්බන්ධ. මෙහෙමයි. ඇත්තම කතා ගියොත් මගේ සිද්ධාන්තයක් නෙවෙයි. මගේ සිද්ධාන්තයකුත් නෙවෙයි. මෙයාගේ ජීවිත කතාවේ ඉදිරි පැවැත්ම ගැන තමයි මම මේ සරලවම මෙයාට කෙටියෙන් එයාගේ යාළුවට කිව්වේ. කියාගන්න බැරිද? මේ මචං හම්බන්තර කෙල්ලෙක්ගේ යාළුවෙලා ඉන්නේ නේද? එතකොට හරි උඹ නෑ. උඹ නෑ. අපිට කෙනෙක් කියලා තියෙන්නේ හොඳේ. හම්බන්තර කෙල්ලෙක්ගේ යාළුවෝ නෑ මචං මම. යාළුවෙලා කෝස් එක කරන අතරේ උඹට සෙට් වෙච්ච එක ගැන අපි දන්නවා. හරිද? නෑ මචං. මේ මං කට් කරන්න. නෑ නෑ උඹ කට් කරන්න එපා. ඇත්ත කතා. කෝස් එක සෙට් වෙච්ච අතරේ මූට එක පොඩේ දා අපිට කොලේ ගලක් කොන්න දෙක ඇත්ත කතා කිරුණා පාටු. ආර බලයිල. ගෙදර යමු දැන් දුරාතුඩුවේ ලොග් එකත් ඉවරයි. බස් එකනේ. බස් එක. ගියා ඌගේකට අනේ ගියා. දුරාතුඩුවේ ලොග් එකත් ඉවරයි. තුරාතුර ගියා. දැන් අපි කට්ටියම ගාල්ලට ගිහිල්ලා මුදුවේ ආවි මං ආයෙමත් ගෙදර යන්න ඕන. මටත් තියෙන දවල්ට කන්නේ ගෙදරින් අද. කඩෙන් කන්නේ නැහැ අද ළඟ පාත ලොග් එකක් කරේ.
අපි අලුත් vlog එකකින් හම්බෙමු. තා සති දෙකකින් විතර අපි vlog එකක් ගන්නවා. සති දෙකකින්ම එක හමුනේ. ඔව් අපේ සින්දුවට ගිය බස් එක යනවා. සින්දුවට ගිය බස් එක යනවා. මං ඡන්දෙට එනවා. මං ඡන්දේ බස් එක මං ඡන්දේ ගියා. විකුණනවත් දන්නේ නෑ ඒක විකුණන්නේ නෑ මට. ඒක නමක් තියෙනින්ද අපේ පාට කියන විතර ඇටි. මං කිව්වේ මූ බස් දීලා කියලා. බස් දීලා. वो ऑफिशियल बस ऑफिशियल है ऑफिशियल बस डील ऑफिशियल නෑ නෑ. බෝකර් බස් ඩීල. डील है लगता ब्रोकर ऑफिशियल නෑ ඕනේ ඔෆිෂල් බස් දීලා කියලා මම डील අමන්නේ ඉතින් අපි ගේමක් ගැහුවත් අපිටම අන්න ඒක හැබැයි මේ ප්‍රදේශයේ ඔසලට පොඩි කේස් තියෙනවා දෝනිලාගෙන්නේ එහෙම තියෙනවා තියෙනවා. තියෙන යමක් ඉක්මනට. මේ නයියා. ඇයි මේ කිව්වේ යාරේ එන්න බයයි කිව්වා ඔසල කිව්වා මරණ තරජන තියේකුවා දෝනිලාගෙන් එච්චරටම කොග්ගර ගාම්මන්ට් එකේ දෝනිලට ඕක් කරලා ඔසිල ඕකයි මචං ළඟ පාස දෝනිලට ඕක් කරලා බැගියා මම මගේ දුරින් ඕක් කරා මං ඉන්නේ කොච්චර ගොම්පෙද කියලා බලපන්. මම ඒවා ඇවිල්ලා තියෙන ළඟට. හරි. අකෝ මම ළඟ පාත කරලා ඕක් කරලා නෑනේ මචං අම්මන්තෝටින් අල්ලගත්ත ඒක. හම්බන්දර කොයිද හම්බන්දර අත්තේ ඕකේ. बोझा अभी यार नगी मैचिंग है ना ये क्या दिया है दुकान හැමතැනම හිරු යන්නේ නෙයි බා. ලස්සන කොල්ලේ බා. හැමතැනම හිරු යන්නේ. අපේ ඩ්‍රයිවර් මහත්තයා මහත්තයා වෙන්න කොහෙද? අයියේ සෙල්ලේ ලයිට් එකට දාන්න. සෙල්ලේ ලයිට්. ආයේ එළියේ. එළියේ. එළියේ හත තියන්නේ උත්සාහය යන්න බෑ. අයියා කාපට් එකේ ලයිට් එක ගත්තා. අර කාපට් එකේ ලයිට් එක ගත්තා. ආයෙත් දාලා දෙන්න. ආර වැඩේ කොන්දොස් ගන්න මේකස් එකේ නේද? ඒක දෙකේ කොන්දොස් ගන්න මේකද? මේ YouTube දාන්නේ මචං මේ YouTube දාන්නේ. YouTube දාන එකට ගන්න ඕනේ. ආතල් ගන්න එපා. ශ්‍රී ලංකන් බස් ලයිට් එක වෙනස් කරන්න ඕනද? ඔක්කොම වෙනස් කරමු. කීයද? නළුවා නළු මේ බලන්න. මේ ආස්තය ඔයාලට මොනවද කියන්න තියෙන්නේ? අපිට හිලයක් කියන්නේ. ඇයි ඒ? වහින්නේ අපරාධනේ. අතලා තියෙන මේ වෙලාවේ. එයයි මහරහත මෙයයි ගන්නේ දෙගෙන වගේ මූණට ලං කරගෙන. ඌ මගේ දීම කරනවා. මලත් එහෙමයි. දොරත් මේ අවස්ථාව මුගෙත් ගන්න මුගෙත්. මල්ලි බර කල්පනාව. විශාල කරදරයක් වුණා අප්පා. මම පැණයක් ගන්නද කොච්චර විතර විශාලයක් කරනද ඒක? ඒක පාඩිද? ලිංගික ගැටලු. අයියෝ ඒක දබලා. ආයිවත් කියලා බබා ඒක. ලිංගික ගැටලු. එයාත් ඒකයි. වෙන මිනිස්සුන්ට තියෙන ආර්ථික ප්‍රශ්න. මේ මිනිස්සුන්ට එහෙම මොකද්ද තියෙන්නේ මේ කොටසේ ගැටලු? ලිංගික ගැටලු තියෙන. ඒ ගැටලු වලට මනෝවෛද්‍යවරයෙක් ඉන්නේ හොඳ නැද්ද? ඒකට ලංකාවේ ගෑනු නැති වෙන්න ඕනේ. සෙට් කරගෙන ඉන්න එකපාරනේ. ඕ කෑ ගහන්න. අන්න කරු තාප්පේ තුල ඒව ගැන කල්පනා කරා. ඌ මං ගැන කල්පනා කරන්නේ.
මම කල්පනා කරේ දැන් මේක කොහොම YouTube එකට දාන්නේ කියලා.